Maya අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස රාමෙන් නූඩල්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි නූඩල්ස් එක තඹ ගන්න වතුර එකක් ලිපෙන් තියමු. පොඩියට කපාගත් මස් ටික තඹා ගමු. මස් තඹාගත් ඒ වතුරෙන්ම නූඩල්ස් ටිකක් තඹ ගමු. සුදුලුණු හොඳට ප්‍රේස්ට් එකක් වෙන්න මේ විදිහට කොටා ගන්නවා. මුලින්ම අපි පෑන් එක ලිපේ තියාගමු. අපි දැන් රත් වෙච්ච පෑන් එකට තෙල් චුට්ටක් දාගමු. දැන් අපි කපාගත් ඉඟුරු සුදුලුණු ටික රත් වෙච්ච තෙල් එකට දාගමු. දැන් අපි තඹාගත් කුකුල් මස් ටික පෑන් එකට දාගමු. අපි කැරට් ටික එකතු කරගමු. දැන් අපි ලීස් ටික එකතු කරගමු. දැන් බිත්තර එකතු කරගන්නවා. සෝස් ටිකක්. රාමෙන් නූඩල්ස් ටික. මේ වෙලාවේ ඔයාලට රස පරිදි ලුණු ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. හරිම රසයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.